ඔයාලත් මේ වගේ වීඩියෝ කලින් දැකලා තියෙනවද? පොඩි ළමයි වේගෙන් ලොකු ගණන් හදනවා. සමහර වෙලාවට අපි කැල්කියුලේටර් එකකින් හදනවට වඩා වැඩි වේගයකින් මේගොල්ලන්ට ගණන් හදන්න පුළුවන්. මේක ඇත්තටම මොකක්ද? මේකට කියන්නේ abacus mental math කියලා. මොකක්ද මේ abacus එකක් කියන්නේ? මේ වගේ ගණන් හදන්න මුලින්ම මේගොල්ලෝ පාවිච්චි කරන්නේ abacus කියලා උපකරණයක්. මේක තමයි ලෝකයේම පැරණිතම ගණක යන්ත්‍රය කියලා හඳුන්වන්නේ. මේකේ තියෙනවා පබළු එහෙමත් නැත්නම් බීට්ස්. මේවා උඩට පහළට කරමින් තමයි එකතු කිරීම අඩු කිරීම වගේ ගණිත ගැටලු විසඳන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ වීඩියෝ එකේ ඉන්න ළමයින්ගේ අතේ මේ abacus එකක් නැහැනේ කියලා. අන්න ඒක තමයි මේකේ තියෙන සුවිශේෂීම දක්ෂතාවය. ඒ කියන්නේ මේ ක්‍රමේදී වෙන්නේ මනෝමයෙන් රූප මවා ගැනීම. ඒ කියන්නේ ළමයි පුහුණු වෙනවා තමන්ගේ හිතේ abacus එකක් මවා ගන්න. ඕගොල්ලෝ වීඩියෝ එකේ දැක්කනේ ළමයි අතින් එක එක සලකුණු කරනවා. මේකෙදි මේගොල්ලෝ මේ කරන්නේ තමන්ගේ හිතේ තියෙන මවාගත්ත abacus එකේ පබළු එහාට මෙහාට කරන එක. මෙයාලට පුහුණු වුණාට පස්සේ මේක හිතා ගන්නවත් බැරි වේගෙන් කරන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේක නිකම්ම ගණන් හැදීමක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපේ මොලේ කොටස් දෙකක් තියෙනවනේ. වම් මොලය සහ දකුණු මොලය. සාමාන්‍යයෙන් කියන්නේ වම් මොලෙන් තමයි තර්කය සහ ගණිතය පාලනය කරන්න කියලා. දකුණු මොලෙන් නිර්මාණශීලීත්වය, රූප මවා ගැනීම වගේ දේවල් පාලනය කරනවා. සාමාන්‍යයෙන් අපි ගානක් හදද්දී වැඩ කරන්නේ වම් මොලේ විතරයි. හැබැයි මේ abacus ක්‍රමේදී හිතෙනුත් රූප මවා ගන්න නිසා මොලේ දෙපැත්තම එකපාරම වැඩ කරනවා. ඉතින් මේක නිසා දරුවන්ගේ මතක ශක්තිය, අවධානය සහ තීරණ ගැනීමේ වේගය වගේ පුදුම විදිහට වැඩි වෙනවා. මේක ඇත්තටම අපිටත් පුරුදු වෙන්න පුළුවන් දෙයක්ද? ඔව්, ඇත්තටම මේක උපතින් ගෙන හැකියාවකට වඩා නිවැරදි පුහුණුවෙන් ලබා ගන්න දෙයක්. සාමාන්‍යයෙන් අවුරුදු 5-13 අතර වයසේදී මේ පුහුණුව පටන් ගැනීම තමයි ගොඩාක් සුදුසු වෙන්නේ. මොකද ඒ කාලෙදි තමයි අපේ මොළය වේගෙන් වර්ධනය වෙන්නේ. ජපානය, චීනය වගේ රටවල් මේ ක්‍රමය ඒගොල්ලොන්ගේ අධ්‍යාපනයටත් ඇතුළත් කරලා තියෙනවා. ජපානයේ නම් මේ ක්‍රමය හඳුන්වන්නේ අන්සාන් කියන නමින්. ඇත්තටම මම පොඩ්ඩක් බලපු දෙයක් තමයි ලංකාවේ දරුවෙක්ට ඉගෙන ගන්න ඕනේ නම් ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවද කියලා. ඔයාටත් මේව ගැන ඉගෙන ගන්න පුළුවන්. මූලික දැනුමක් YouTube එක හරහා හරි ගන්න පුළුවන්. මම මේක පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම ලංකාවේ ෆිසිකල් ක්ලාසස් පවා තියෙනවා. මේ සම්බන්ධව ඔන්ලයින් පන්ති පවත්වනවා කියලාත් මම දැක්කා. ඉතින් මං ඒවට සහභාගී වෙලා නැති නිසා මට ඒව ගැන රෙකමන්ඩ් කරන්න නම් බෑ. ඔයාටත් පුළුවන් මේ ගැන පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා මේ පන්ති ගැන පොඩි අවබෝධයක් ගන්න. ඉතින් අපිත් කැමතිනේ අපේ දරුවෝ දක්ෂ වෙනවා නම්. තාක්ෂණය කොච්චර දියුණු වුණත් අපේ අතේ කැල්කියුලේටරේ තිබුණත් අපේ මොලේ තියෙන මේ අසීමිත හැකියාව අවදි කරගන්න එක ඇත්තටම වටිනවා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා සැපෙන් සනීපෙන් ඉන්නවනේ. හැමෝටම බයි.